ඉතින් අපේ මේ ගමනේදී හෝටන් තැන්නේ නිලුමල් බලන්න යන අතරතුර අපි කොටිය දැක්කේ නැතත් කොටියක අඩිපාරවල් නම් අඩිසලකුත් නම් දැක්කා තොටුපළ ගන්දට යන පාරේ. ඉතින් හෝටන් තැන්න මේ කොටින්ට ප්‍රසිද්ධ ස්ථානයක් කියලා ඔයාලා දන්නවා. ඉතින් යාලා මේ පරිසරයේ දවසනවා කියන එකට සාක්ෂි තමයි මේ තියෙන්නේ. මේ අඩිපාරේ ඊයේ ගමන් කරපු පාරවල් අඩිපාරවල් තමයි මේ තියෙන්නේ. සත් එක ටිකක් මැකීගෙන යනවා මේ පාරේ. ශිෂ්‍යපු ගෝන එහෙමනම් සෑහෙන්න ඇවිදලා දින අපිට ලකුණු හම්බුනා මේ තියෙන කොටියේ ගාඩි පාර හොඳට ඇවිදලා දින මේ මඩේනේ. මොම් පැහැදිලි සලකුණක්. මේ පාරේ යත් ඉදිරියට ගමන් කරලා තියෙනවා. ඉතින් මේවත් බලන්න එන සංචාරකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ පරිසරයේ තියෙන මේ වගේ අමුතු දේවල් ඉතින් දුර්ලභ සුළුයි. මේ නෙළු විතරක් නෙමෙයි හොටන් තැන්න කියන්නේ ඒක පාරාදීසයක්. මේකේ එක එක කෝණ වලින් එක එක ආකාරයෙන් ඔයාලට කැමති විදිහට විඳ ගන්න දේවල් තියෙනවා. හැබැයි කිසිම දෙයක් කිසිම විඳ ගැනීමක් මේ පරිසරයට හානියක් නොවන විදිහට සිදුවිය යුතුයි. ගාන කොටියත් මේ මඩ වලින් යන්නේ නැතුව අයිනෙන් ගිහිල්ලා තියෙන විදියනේ. ඔකට පේන නේද? ලස්සනට දින අඩිපාර. තියෙන යන ගමන් පහුරු ගාපු තැනක කියන්නේ ගොඩක් දුරට යාගේ මෙතන වසම ලකුණු කරලා උත්තර කරලා සලකුණු කරලා තියෙන ආකාරය. ලස්සනට පාට එක රෝස පාට එක නිල් පාට එක ළඟම දැක ගන්න පුළුවන්. ලංකාවේ ජාතික පක්ෂියත් අපිට යතේ හමු වෙනවා. දැන්නේ මේක ගලපොත්තම මේ තොටුපළ කන්ද මාර්ගේ කොච්චර ලස්සනද කියලා දර්ශනේ. ඊට කලින් කිව්වා වගේ මේක අර පැහැදිලිලා ඉර පායලා තියෙන දවසට වැඩිය ඒගේ මීදු මතරින් මේව පේනකොට නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. යාළුවා කොටි මහත්තයාත් තම දිගටම ගිහිල්ලා තියෙනවා.